අද හදන්නේ මචබෝස් ලැහම්. උටු මස් වලින් තමයි මේක හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මස් එක හොඳට සෝදලා ගන්න දෙහි ඇඹුල් ටිකක් ලුණු ටිකක් දාලා ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා ඒකට මෙන්න මේ විදිහට මස් එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර ගන්න. තමන් ගන්න මස් ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු එකතු කරගන්න. ලුණු වැඩි කරගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඉතින් ඒක වතුර එක ලිපේ තියෙනවා. මස් එක පැහෙන අතරතුර අපි ලේස්ති කරගන්නවා මෙතන ලුණු තියෙනවා. ඒ වගේම කෑලි මිරිස්, ගම් මිරිස්, උළුහාල්, කරාබු නැටි, එනසාල්, කොත්තමල්ලි ඇට සහ දොරු ඇට තියෙනවා. ඒකටම අපි තව එකතු කරගන්නවා වේලුණු කුරුඳු කොළ දෙකක් තුනක් විතර පොඩි කොළ වලින් නම්. එතකොට දෙහි ගෙඩි තුනක් මේ දෙහි ගෙඩි තුනම ඩැමේජ් කරලා අරන් තියෙන්නේ. ඒකටම කුරුඳු පොතු කෑලි දෙක තුනකුත් එකතු කරගන්නවා. මේ වෙලාවේ අපි ලිපේ තියව වතුර එක පැහැෙනවා. ඉතින් මේකෙදි මෙන්න මේ පෙන ගතියට එන ටික මේ ටික අයින් කරගන්න ඕන මස් වල. මොන මස් වර්ගයේ හැදුවත් එහෙම තමයි මේ විදිහට හදනවා නම් මෙන්න මේ පෙන අයින් කරගන්න. අන්තිමටම මේ පෙන ටික අයින් කරගෙන ඉවරනම අපි එකතු කරගන්නවා මෙතෙන්ට ඕන කරනවා මට ඉඟුරු කෑල්ලක් අමතකුණා කියන්න. තරහගත්තු ඉඟුරු කෑල්ලත් එක්කම ලුණු ටික එකතු කරගන්නවා. මෙන්න මේ වගේ වතුර එක පැහැෙන වෙලාව වෙනකොට මෙන්න මේ උඩින් එන පෙන ගතිය ලුණු ඉඟුරු දෑවට පස්සේ එන පෙන ගතියට තියෙන ටිකත් අයින් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. එතකොට මේ මස් එකේ අර සිනිගඳක් එන්නේ නැහැ. සම්පූර්ණ අයින් වෙනවා ඉඟුරු තැම්බෙනකොට ලුණුත් එක්ක පළමුවෙන්ම. ඊට පස්සේ තමයි අපි අර කලින් ගත්ත කුළු බඩු ටික එකතු කරගන්නේ. මොකද වේලාසන එකතු කරගත්තා නම් අපි මෙන්න මේ පෙන ගතිය අයින් කරනකොට කුළු බඩුත් ඉවත් වෙනවා. ඒ නිසා තමයි දෙවනුව අපි එකතු කරගන්නේ කුළු බඩු ටික. මෙන්න මේ විදිහට ඔක්කොම ಜಾති ටික අපි දැන් එකතු කරගන්නවා. මේ ටික විනාඩියක් විතර පැහෙන්න දෙන්න. මෙතනදී මේ මස් ඔද්දේ අවශ්‍ය අපි ගියා ගන්න හාල් එකට අවශ්‍ය ප්‍රමාණයට විතරයි මම අරගෙන තියෙන වතුර 3-5 මේ තියෙන්නේ මැද පෙරදිග හදන 3-5 වර්ගයක්. මේ 3-5 වර්ගය විතරයි අපි පාවිච්චි කරන්නේ. 3-5 ගුඩි මේස හැඳ දෙකක් ගන්නත් අද මම මස් කිලෝ 3කින් තමයි හැදුවේ කියන අමතකුණා. ඉතින් මෙන්න මේ විදිහට අපි 3-5 ටික දාලා විනාඩියක් විතර පැහෙන්න දීලා ගින්දර අඩු කරලා තමයි අපි මේක අන්තිමට ඇලුමිනියම් කොලයක් තියලා ඒක ඊට පස්සේ අපි පියනෙන් වහනවා හට්ටියේ පියන අරගෙන ඊට පස්සේ අපි ඇලුමිනියම් කොටේ හොඳට හට්ටියේ වටේ දැවටෙන්න මේක තද කරලා ඔතා ගන්න ඕන. මොකද හුමාල පිට නොවෙන්න අඩුම ගෙන්දරේ මෙන්න මේ විදිහට තව හට්ටියකුත් මම ඒක උඩින් බර තියලා ගල් ගෙඩියකුත් තියෙනවා. මේ විදිහට ඔටු මාස් එවුවම ඉක්මනට තඹ ගන්න පුළුවන්. පැය එකමාරක් අඩුම ගෙන්දරේ මෙන්න මේ ආකාරයට තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රමාණය තමයි ගෙන්දර තියෙන්නේ. ඉතින් අන්තිමට හාල් මං හොදලා තිබ්බ පැය භාගයක් විතර පෙඟෙන්න බාස්මති හාල් තමයි මේ තියෙන්නේ. ඒ වතුර එක පෙරලා අරගෙන අපි බලමු අපේ මස් එක කොහොමද දැන් තැඹිලාද කියලා. අනිවාර්යයෙන්ම තැඹිලා තියෙන්න ඕන. ඉතින් මෙන්න බලන්න මස් එක තැඹිලා තියෙනවා. මම ඕන මස් එකෙන් හොද ටිකක් අයින් කරගත්ත හරාරයකට කැමති කෙනෙකුට බොන්න ගන්න පුළුවන්. ඒ හින්දා යාලා කැමති එහෙම මැද පෙරටි ගින්න අය. අවසානට අපි ඕන හාල් ටික එකතු කරලා වැඩි ගින්දරේ තමයි මේ බත් එක පැහෙන්න දෙන්නේ. මෙන්න මේ විදිහට. මොකද මේක වතුර වල ඝන ගතිය එනකොට අපිට පුළුවන් මේක ගින්දර අඩු කරගන්න ඉක්මනට උයා ගන්න ඕන. මෙන්න මේ විදිහට කරගන්න පුළුවන් ඔයාලටත්. දැන් අපි පියන වහලා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර තියෙන්න අරිනවා මේ විදිහට. ඊට පස්සේ විනාඩි 10කට පස්සේ තමයි මේ තියෙන්නේ බත් එක ඉදලා තියෙන්නේ. අපි දැන් මේක හරාරයකට දා ගන්නවා. ඉතින් මේ වගේ තමයි අද දවසේ මචබෝස් එක හදාගන්නේ. ඔයාලත් හදලා බලන්න එහෙනම් මෙහෙම රහට.